ආයුබෝවන් ඔබ කියවිය යුතුම වටිනා කෘතිවල විස්තර අරගෙන එන පොතපත YouTube නාලිකාවට ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි තෝරගත්තා තවත් වටිනා රසවත් කෘතියක් වන වනසරණ කෘතිය ඔයාලට විස්තර කියන්න. පොතක පිටකවරට රැවටෙන්නේ නැතිව පොතක් තෝරා ගන්න ඔයත් කැමති නම් අමතක නොකර පොතපත අපිව subscribe කරලා තියාගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මුලින්ම අපි මෙම කෘතියේ කතුවරයා ගැන කිව්වොත් මෙම රසවත් වනසරණ කෘතියේ කතුවරයා තමයි දොස්තර ආර්.එල්. ඉස්පිරිල් මහතා. කතුවරයා ගැන වැඩිදුර විස්තර අප ගෙනවිත් තිබෙනවා මැකී ගිය දඩමන් කෘතිය පිළිබඳව වීඩියෝ එකේදී. ඒ වගේම මෙම වටිනා නිර්මාණය සිංහලට පරිවර්තනය කළේ ඒ.පී. ගුණරත්න ශූරීන්. කතුවරයා ගැන වගේම පරිවර්තකවරයා පිළිබඳවත් මීට ඉහතදී අප අරන් ආව වීඩියෝ වලදී වැඩිපුර කතා කරන නිසා මෙම වීඩියෝ එකේදී වැඩිපුර විස්තර කතා කරන්න යන්නේ නැහැ. වනසරණ කෘතිය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වූ සැවේජ් සැන්චුවරි නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. කතුවර ආර්.එල්. ඉස්පිරිල් ශූරීන් කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1950 වසරේදී. ඒ.පී. ගුණරත්න ශූරීන් වනසරණ ලෙස සිංහලට පරිවර්තනය කළ කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1956 වසරේදී. එතැන් සිට වාර ගණනක් නැවත නැවත මුද්‍රණය වී ඇති මෙම වටිනා කෘතියේ 2017 වසරේ පිටපතක් තමයි මා භාවිතා කරන්නේ. කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ සූර්ය ප්‍රකාශකයෝ විසින්. කෘතිය අඩංගු පිටු ගන්න 368ක් හා පරිච්ඡේද ගන්න 27ක් සහ අවසානයේ ඇති හමාර නම් කොටසත් සමග පරිච්ඡේද ගන්න 28ක් ලෙස සලකන්න පුළුවන්. කෘතියේ සඳහන් වෙලා තිබෙන මිල රුපියල් 1480ක්. මෙම කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරේ දකින්නේ. කෘතියේ අඩංගු කොයි වගේ කතාවක්ද කියලා මීළඟට අපි කතා කරමු. මෙම කෘතියේ අඩංගු කතාව සම්පූර්ණයෙන්ම රචනා වන්නේ හෝලිකේ වන්නකු තිසාහාමි නම් පුද්ගලයා කේන්ද්‍ර කරගෙන. මෙම පුද්ගලයා මිනීමරුම් සහ මද්‍රව්‍ය ආදී චෝදනා රැසකට පොලිසියට අවශ්‍යව සිට ඇති අයෙක්. මෙම වනසරණ කෘතියේ විශේෂත්වයක් තමයි මෙම කෘතියේ අඩංගුවන තිසාහාමි පිළිබඳව තොරතුරු තිසාහාමිගේ පුතාගෙන්, බිරිඳගෙන්, ගම්වාසීන්ගෙන් හා පොලිසියේ එවකට සිටි තිසාහාමි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නිලධාරීන්ගෙන් ලබාගත් සත්‍ය තොරතුරු ඇසුරෙන් මෙම කෘතිය රචනා කර තිබීම. ඒ හේතුව නිසාම කෘතියේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම දැඩි කුතුහලයකින් යුක්තව කියවාගෙන යෑමේ හැකියාව ලැබී තිබෙනවා. කතුවරයාගේ මෙම වටිනා නිර්මාණය සිංහලට පරිවර්තනය කළ ඒ.පී. ගුණරත්න ශූරීන්ගේ දක්ෂතාවයද කතාව තුළදී ඉහළින්ම ඉස්මතු වී තිබෙනවා. හෝලිකේ වන්නකු තිසාහාමිගේ ජීවිතයේ ඔහුගේ කුඩා වයසේ ඉඳලම රසවත් තොරතුරු මෙම කෘතියට ඇතුළත් කර තිබෙනවා. තිසාහාමි ලෙස නම් කළ සැනින් වර්තමාන වැඩි ජනනායක ඌරුවර්ගයේ වන්නියල ඇත්තන්ගේ පියා වන තිසාහාමි ලෙස වර්තවා වටහා ගැනීමෙන් වළකින ලෙස අපේ පාඨක ඔබට සිහිපත් කරනවා. තිසාහාමි කියන්නේ කවදත් කාර්යශූර පුද්ගලයෙක්. ඔහු දඩයමුත් කළා, ගොවිතැනුත් කළා, හොරෙන් කංසාත් වැව්වා. ඔහු අනිත් වැද්දන් සමග හෝ ඔවුන්ගේ අසල ජීවත් වුණත් ඔහු අනෙක් වැද්දන්ගෙන් පැහැදිලිවම වෙනස් බව කියන්නම ඕන. ඒ වගේම ඔබට මෙම කෘතිය සමගම ආර්.එල්. ඉස්පිරිල් මහතාගේ මැකී ගිය දඩමන් කෘතියත් කියවන්න පුළුවන් නම් වඩා සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඔබත් නොවැරදීම මෙම වටිනා කෘතිය කියවන ලෙස කාරුණිකව ආරාධනා කරනවා. දයාබර මිතුරු මිතුරියනි, අද අපි විස්තර අරන් ආවේ වනසරණ කියන රසවත් කෘතියේ තොරතුරු. ඉතින් ඔබත් තව මේ වගේ වටිනා පොත්වල විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.